ආදරණීය දුවේ පුතේ, අපි අද 11 ශ්‍රේණියට අදාළ දත්ත නිරූපණය හා අර්ථකථනය පාඩමේ චතුර්ථක සහ සමුචිත සංඛ්‍යාත වක්‍රය සම්බන්ධ කොටස ඉගෙන ගනිමු. මේ යටතේ අපි මුලින්ම සාකච්ඡා කරමු සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක සහ අන්තස් චතුර්ථක පරාසය කියන්නේ මොකටද කියලා. මුලින්ම මේ උදාහරණය බලමු. ළමුන් කණ්ඩායමක බර ආසන්න කිලෝග්‍රෑමයට වැටි වූ විට පහත දැක්වේ. මෙම දත්තවල මධ්‍යස්ථය, පළමු චතුර්ථකය, තුන්වන චතුර්ථකය සහ අන්තස් චතුර්ථක පරාසය සොයන්න කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට මුලින්ම අපි බලමු මේ මධ්‍යස්ථය හොයන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ දන්නවා මධ්‍යස්ථය කියලා කියන්නේ මේ විදිහට දීලා තියෙන අගයන් ආරෝහණ පිළිවෙලට සකස් කරාම මැදට එන අගය. එතකොට මේ මධ්‍යස්ථයටම තව භාවිතා කරන වචනයක් තමයි දෙවන චතුර්ථකය. දෙවන චතුර්ථකය සංකේතයකින් දක්වන්න පුළුවන් අපිට Q2 විදිහට. ඒකට හේතුව තමයි චතුර්ථක වෙනුවට භාවිතා කරන ඉංග්‍රීසි වචනේ quartiles. ඒ Q අකුර සංකේතවත් වෙන තමයි මෙතන Q2 කියලා භාවිතා කරන්නේ. එහෙමනම් අපි මධ්‍යස්ථය හොයමු මේ දීලා තියෙන තොරතුරු වල. එතකොට ඔයගලන්ට පේනවා මේ දත්ත ටික ආරෝහණ පිළිවෙලට තමයි දීලා තියෙන්නේ. එහෙමනම් අපි මැද අගය හොයාගමු. එහෙමනම් 28 විදිහට අපිට මේ මධ්‍යස්ථයේ අගය ලැබෙනවා. පළමු චතුර්ථකය එහෙම නැත්නම් Q1 විදිහට හඳුන්වන්නේ මේ මධ්‍යස්ථයේ හෙව්වට පස්සේ ඉතුරු වෙලා තියෙන අගයන් වල මැද අගය. එතකොට මේ ඉදිරියෙන් ඉතුරු වෙලා තියෙන එහෙම නැත්නම් මධ්‍යස්ථයට වඩා අඩු අගයන් වල මධ්‍ය අගය හොයනකොට අපි මේ මධ්‍යස්ථය සලකන්නේ නැහැ. එතකොට ඉතුරු වෙලා තියෙන අගයන් ටිකෙන් අපි මැද අගය හොයාගමු. අපිට ලැබෙන්නේ 25. එහෙමනම් පළමු චතුර්ථකයේ අගය වෙන්නේ 25. ඊළඟට තුන්වෙනි චතුර්ථකය කියලා කියන්නේ අපි මේ මධ්‍යස්ථයේ හෙව්වට පස්සේ මධ්‍යස්ථයෙන් පසුව තියෙන මධ්‍යස්ථයට වඩා විශාල අගයන් ටිකේ මැද අගය. එතකොට තුන්වෙනි චතුර්ථකයේ අපි ලියන්නේ Q3 විදිහට. එහෙමනම් අපි මැද අගය හොයාගමු. එතකොට අපිට 33 විදිහට මේ අගය ලැබෙනවා. එහෙමනම් තුන්වෙනි චතුර්ථකයේ වෙන්නේ 33. එතකොට අන්තස් චතුර්ථක පරාසය විදිහට අපි හඳුන්වන්නේ මෙන්න මේ තුන්වන චතුර්ථකයත් පළවන චතුර්ථකයත් අතර තියෙන වෙනස. එතකොට මේ අන්තස් චතුර්ථක පරාසය හොයන්නේ Q3න් Q1 අඩු කරලා. එහෙමනම් අපි අන්තස් චතුර්ථක පරාසය හොයමු. 33 අඩු කිරීම 25. එතකොට අපිට අන්තස් චතුර්ථක පරාසය අගය ලැබෙනවා 8 විදිහට. දැන් අපි බලමු මේ විදිහට දීලා තියෙන දත්ත සමූහයක පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය හෝ තුන්වන චතුර්ථකය හොයාගන්න ප්‍රකාශනයක් එහෙම නැත්නම් සූත්‍රයක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා. අපිට Q2 එහෙම නැත්නම් දෙවන චතුර්ථකය එහෙමත් නැත්නම් මධ්‍යස්ථයේ විදිහට ලැබුණේ 28, පළමු චතුර්ථකයේ විදිහට ලැබුණේ 25, තුන්වන චතුර්ථකයේ විදිහට ලැබුණේ 33. එතකොට මේ අගයන් අපිට හැම වෙලෙම දත්ත ඉවත් කරමින් හොයාගන්න බෑ. ඒකට හේතුව තමයි දත්ත ගණන වැඩි වෙන්න මේ කාර්ය තරමක් අපහසුයි. ඒ නිසා අපි මේ දීලා තියෙන දත්ත ගණන සම්බන්ධ කරලා සූත්‍රයක් ගොඩනගා ගන්නවා. අපිට පහසුවෙන්ම මේ අගයන් ගණනය කරන්න. එහෙමනම් Q2 ගණනය කරනකොට Q2 කියලා කියන්නේ හරියටම මැද අගය. අපිට මෙතන දත්ත තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. එතකොට අපිට මධ්‍යස්ථය වෙනුවට ආවේ මේ 28. 28 කියන්නේ 8 වෙනි අගය. එතකොට දත්ත 15කින් 8 වෙනි අගය හොයාගන්න නම් අපිට මේ විදිහට ප්‍රකාශනය ලියන්න පුළුවන්. 4න් 2යි ඒ කියන්නේ භාගයයි. ඒ භාගය ගුණ කරන්න ඕනි දත්ත ගණනට එකක් එකතු කරලා. ඒ කියන්නේ 16.
එහෙමනම් 4න් 2 ගුණ කිරීම 16 කියලා කියන්නේ අපිට සුළු කරගන්න පුළුවන්. මේ 4 සහ 16 4න් 4 වරක් 1යි 4 වරක් 4යි 8 වෙනි අගය කියලා අපිට ලැබෙනවා. එහෙමනම් 8 වෙනි අගය තමයි අපිට මේ මධ්‍යස්ථය වෙනුවට ආවේ. ඊළඟට Q1 එහෙම නැත්නම් පළමු චතුර්ථකය අපිට ලැබුණේ 25. 25 කියලා කියන්නේ 4 වෙනි අගය. මේ 4 වෙනි අගය අපිට ප්‍රකාශනයක් භාවිතා කරලා ගන්න පුළුවන්. 4න් 1 ගුණ කිරීම දත්ත ගණනට එකක් එකතු කරනවා. ඒ කියන්නේ 15 එකතු කිරීම 16යි. එහෙමනම් 4න් 1 ගුණ කිරීම 16. අපි සුළු කරගත්තොත් 4 වරක් 1යි 4 වරක් 4යි 4 වෙනි අගය විදිහට අපිට ලැබුණා 25. ඊළඟට තුන්වෙනි චතුර්ථකය අපිට ලැබුණේ 33 විදිහට. මේ 33 කියන්නේ 12 වෙනි අගය. දැන් 12 වෙනි අගය අපිට ලබා ගන්න පුළුවන් 4න් 3 ගුණ කරලා මේ දත්ත ගණනට එකක් එකතු වුණාම ලැබෙන අගයෙන්. ඒ කියන්නේ 4න් 3 ගුණ කිරීම 16. අපි සුළු කරාම 4 වරක් 1යි 4 වරක් 4යි 4 වරක් 3 12 වෙනි අගය. ඒ කියන්නේ 33 අපිට හොයාගන්න පුළුවන්. දැන් එහෙමනම් ඕගොල්ලන්ට මේ 4 භාවිතා කරන්න හේතුව මෙතනදී පැහැදිලි වෙනවා. මේ දත්ත සමූහය කොටස් 4කට බෙදිලා තියෙනවා. අපි මේ හොයාගත්ත පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය සහ තුන්වෙනි චතුර්ථකය ලකුණු කරාම. එහෙමනම් මේ දත්ත සමූහය කොටස් 4කට බෙදලා 4න් පළවෙනි කොටස අවසාන වෙනකොට තමයි අපි Q1 හොයාගන්නේ. දෙවනි කොටසේ අවසාන අගය තමයි Q2 විදියට හොයාගන්නේ. තුන්වෙනි කොටසේ අවසාන අගය තමයි Q3 විදියට හොයාගන්නේ. එහෙමනම් මේ විදිහට තමයි පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය සහ තුන්වෙනි චතුර්ථකයේ පිහිටීම මේ සූත්‍රය භාවිතයෙන් හොයාගෙන අදාළ අගයන් හොයාගන්නේ. අපි ඊළඟ උදාහරණය බලමු. ළමුන් කණ්ඩායමක බර ආසන්න කිලෝග්‍රෑමයට වැටයූ විට පහත දැක්වේ මේ දත්තවල මධ්‍යස්ථය, පළමු චතුර්ථකය, තුන්වන චතුර්ථකය සහ අන්තස් චතුර්ථක පරාසය සොයන්න කියලා දීලා තියෙනවා. එහෙමනම් මුලින්ම මධ්‍යස්ථය එහෙම නැත්නම් Q2 අගය අපි හොයාගමු. එතකොට කලින් විදිහටම මේ විදිහට එක් එක් අගය දෙපසින් ඉවත් කරාම මෙතනදී අපිට අගයන් දෙකක් ඉතුරු වෙනවා. එතකොට මේ වගේ මැද අගයන් දෙකක් ඉතුරු වුණාම අපි මේ අගයන් දෙකේ මධ්‍ය අගය ගණනය කරනවා. එතකොට 28 එකතු කිරීම 29 බෙදීම 2 විදිහට තමයි මධ්‍යස්ථය අපි ගණනය කරන්නේ. එතකොට මෙතනදී මේ අගයන් දෙකේ මධ්‍ය අගය 28.5 විදිහට පහසුවෙන්ම ලැබෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ මේ අගයන් දෙක එකතු කරොත් 8 8 16 17 7 දැම්ම ඉතුරු 1යි 2 2 4 1යි 5යි 57 බෙදීම 2 5ට 2 ඒවා 2යි 2 වරක් 2 4යි ඉතුරු 1යි 14 2 ඒවා 8යි 8 වරක් 2 16යි ඉතුරු 1යි 10ට 2 ඒවා 5යි 28.5 මේ විදිහට ගන්නත් පුළුවන්. දැන් පළමු චතුර්ථකය අපිට හොයන්න පුළුවන් මේ විදිහට දෙපසින් අගයන් ඉවත් කරලා එතකොට ලැබෙන්නේ 25 සහ 26. මෙතනදිත් එතකොට 25 එකතු කිරීම 26 බෙදීම 2 විදිහට අපිට අදාළ අගය හොයාගන්න පුළුවන්. එතකොට ලැබෙනවා 25.5. ඊළඟට තුන්වන චතුර්ථකයේ මේ විදිහට දෙපසින් අගයන් ඉවත් කරාම ඉතුරු වෙන්නේ 33 සහ 35. එහෙමනම් මේ විදිහට මේ අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදලා මධ්‍ය අගය ගන්න පුළුවන්. එතකොට මෙතනදී 5යි 3යි 8යි 3යි 3යි 6යි 68 බෙදීම දෙකේ අගය ලැබෙන්නේ අපිට 34 විදිහට. ඊළඟට අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ Q3 අගයෙන් Q1 අගය අඩු කරාම ඒ කියන්නේ 34 අඩු කිරීම 25.5. අපි අඩු කරොත් 10න් 5ක් 5යි මෙතන තියෙන්නේ 3 13න් 5ක් 8යි. 8.5 විදිහට පිළිතුර ලැබෙනවා. එතකොට මේ ගණන වෙනස් වුණේ කලින් අපිට මේ මධ්‍යස්ථයේ පළමු චතුර්ථකය තුන්වන චතුර්ථකය කියන තුනටම ලැබුණේ එක් අගයක්. දැන් මෙතනදී අපි අගයන් දෙකක් ආව නිසා ඒ අගයන් දෙකේ මධ්‍ය අගය අවසාන පිළිතුර විදිහට ගන්නවා.
දැන් ඊළඟට බලමු මේ විදිහ අවස්ථාවකදී අපි කොහොමද මේ සූත්‍රය භාවිතා කරන්න කියලා. එතකොට Q1 වෙනුවට අපිට ලැබුණේ 25.5. Q3 වෙනුවට අපිට ලැබුණේ 34. එහෙමනම් කලින් අපි භාවිතා කරපු සූත්‍රය තමයි 4න් 1 ගුණ කිරීම දත්ත ගණනට එකක් එකතු කරනවා. එහෙමනම් අපි දත්ත ගණන හොයාගෙන යමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. දත්ත 14ක් තියෙනවා. එහෙමනම් 4න් 1 ගුණ කිරීම 14 එකතු කිරීම එක්වන ස්ථානයේ අගය. එතකොට 14 එකතු කිරීම එක කියලා කියන්නේ 15යි. එහෙමනම් 15 බෙදීම 4 අගය අපි හොයාගන්න ඕනි. එතකොට 15 4ෙන් බෙදුවම 4 3 12යි. 15න් 12ක් 3යි. 30ට 4 ඒවා 7යි. 4ක් 4 28යි. ඉතුරු 2යි. 20ට 4 ඒවා 5යි. එතකොට 3.7යි පස්වෙනි අගය තමයි අපි හොයන්න ඕනේ. මෙතනදී 3.5 කියලා આવොත් අපිට පහසුවෙන්ම මේ අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න පුළුවන්. ඒ කියන්නේ 3 වෙනි අගය සහ 4 වෙනි අගය අතර මැද අගය. දැන් මෙතන ලැබිලා තියෙන්නේ 3.7යි පස්වෙනි අගය. එතකොට අපි මේ ගණනය කිරීම කරන විදිහ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනි. එතකොට 3 වෙනි අගය මෙතනින් අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට 0.75 අපි ලියා ගන්නවා 100න් 75 විදිහට. ඒ 100න් 75 කියලා කියන්නේ මේ අගයන් දෙකේ වෙනසෙන් 100න් 75ක් කියන එක. එහෙමනම් මෙතන ලියවෙන්නේ 4 වෙනි අගය අඩු කිරීම 3 වෙනි අගය. නැවත පැහැදිලි කරොත් මේ 0.75 වෙනුවට අපි 100න් 75 කියන අගය ලියලා එහෙම නැත්නම් 4න් 3 කියන අගය ලියලා මේ අගයන් දෙකේ වෙනසත් එක්ක සුළු කරනවා. එහෙමනම් 3 වෙනි අගය කියලා කියන්නේ 25 එකතු කිරීම 100න් 75. 4 වෙනි අගය කියලා කියන්නේ 26. 3 වෙනි අගය කියලා කියන්නේ 25. 26න් 25ක් අඩු කරාම 1යි. මේ විදිහට තමයි අපි අදාළ අගය හොයාගන්නේ. දැන් 100න් 75න් එකක් කියලා කියන්නේ ඒ ගණනමයි. එහෙමනම් 0.75 විදිහට අපිට ලැබෙනවා දශම කොටස 25.75 විදිහට ලැබෙනවා අවසානයේ Q1 කියන අගය. ඊළඟට Q3 අගය අපි හොයාගමු. දැන් අපි කලින් ගොඩනගාගත්ත සූත්‍රය අනුව 4න් 3 ගුණ කිරීම 14 එකතු කිරීම එක්වන ස්ථානයේ අගය 14 එකතු කිරීම එක කියලා කියන්නේ 15යි. එහෙමනම් 4න් 3 ගුණ කිරීම 15. අපිට සුළු කරන්න පුළුවන් 15ක් 3 කියලා කියන්නේ 45. 45 බෙදීම 4. 4ක් 1 4යි. 5ට 4 ඒවා 1යි. 4ක් 1 4යි. 5න් 4ක් 1යි. 10ට 4 ඒවා 2යි. 8යි. ඉතුරු 2යි. 20ට 4 ඒවා 5යි. 11.25 විදිහට පිළිතුර ලැබෙනවා. මේ තමයි පිහිටි ස්ථානයේ අගය. දැන් කලින් විදිහට මෙතන අදහස් වෙන්නේ 11 වෙන අගයට එකතු කරන්න ඕනි මේ 0.25 වෙනුවට ලියන 100න් 25. මෙතනදී මේ 100න් 25 ගුණ කරන්න ඕනි 12 වෙන අගය සහ 11 වෙන අගය අතර තියෙන වෙනසෙන්. එතකොට 12 වෙන අගය කියලා කියන්නේ 35යි. 11 වෙන අගය කියලා කියන්නේ 33යි. එhmenan 11 වෙන අගය 33 එකතු කිරීම 100න් 25. 35න් 33ක් අඩු කරාම 2යි. දැන් එහෙමනම් සුළු කරොත් 100න් 25 ගුණ කිරීම 2 කියලා කියන්නේ 25 ගුණ කිරීම 2 50යි. 100න් 50 කියලා කියන්නේ 0.5යි. එහෙමනම් 33.5 විදිහට පිළිතුර ලැබෙනවා. එතකොට ඕගොල්ලෝ කල්පනා කරයි ඇයි එක ක්‍රමයකින් 25.5ත් අනිත් ක්‍රමයෙන් 25.75ත් ලැබුණේ? මෙතනදිත් එක් ක්‍රමයකින් 34ත් අනිත් ක්‍රමයෙන් 33.5ත් ලැබුණේ කියලා. එතකොට සංඛ්‍යානීය ගණන් වලදී අපෙන් අහන්නේ දල අගයක්. එහෙම නැත්නම් ආසන්න අගයක්. එතකොට මේ වෙනස නොසලකා හරින්න පුළුවන්. මොකද මේ අගයන් දෙකම අපි ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙව්වොත් අපිට ලැබෙන්නේ 26. ඒ වගේම මේ අගයන් දෙක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙව්වොත් අපිට ලැබෙන්නේ
34. එතකොට අවසානයේ එකම අගයක් ලැබෙනවා. ඒ නිසා මේ විදිහට ක්‍රම දෙකකින් වෙනස් අගයක් ලැබෙන එක සංඛ්‍යානයේදී වෙන්න පුළුවන් දෙයක්. එහෙමනම් ඊළඟට අපි බලමු මේ විදිහට සංඛ්‍යාතයේ වැඩි අගයක් සඳහා ඒ කියන්නේ දත්ත ගණන වැඩි අගයක් සඳහා මේ සූත්‍රය භාවිතා කරලා කොහොමද මධ්‍යස්ථය පළමු චතුර්ථකය තුන්වන චතුර්ථකය සහ අන්තස් චතුර්ථක පරාසය හොයන්න කියලා. එතකොට මේ තියෙන්නේ වත්තක තිබූ පොල්ගස් 60කින් එකවරකදී කඩාගත් ගෙඩි ගණන පිළිබඳ තොරතුරු. එතකොට පොල් ගෙඩි 5ක් කඩපු ගස් තියෙනවා 11ක්. එහෙමනම් අපිට මේ ලේස්තුව මේ විදිහට ලියන්න පුළුවන්. 5 ඒවා 11ක්. ඊළඟට පොල් ගෙඩි 6ක් කඩපු ගස් තියෙනවා 13ක්. ඒ කියන්නේ 6 ඒවා 13ක්. ඊළඟට පොල් ගෙඩි 7ක් කඩපු ගස් තියෙනවා 21ක්. ඒ කියන්නේ 7 ඒවා 21ක්. ඊළඟට පොල් ගෙඩි 8ක් කඩපු ගස් තියෙනවා 13ක්. ඒ කියන්නේ 8 ඒවා 13ක්. අවසාන වශයෙන් පොල් ගෙඩි 9ක් කඩපු ගස් තියෙනවා 2ක්. මෙන්න මේ ලේස්තුවක් විදිහට තියෙන තොරතුරු ටික තමයි මේ වගුගත කරලා තියෙන්නේ. දැන් මෙතනදී අපි මේ විදිහට ලේස්තුවක් ආකාරයට ලියාගෙන ගණන හදන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. ඒ නිසා තමයි අපි අර විදිහට සූත්‍රයක් සකස් කරගත්තේ. මේ වගේ ගණනකදී පහසුවෙන් පිළිතුර ලබා ගන්න. එහෙමනම් අපි මධ්‍යස්ථය හොයාගමු. එතකොට සූත්‍රය තමයි 4න් 2 ගුණ කිරීම දත්ත ගණනට එකක් එකතු කරනවා. එතකොට දත්ත ගණන 60යි. ඒ කියන්නේ 60 එකතු කිරීම 1. එහෙමනම් සුළු කරගත්තම 4න් 2 ගුණ කිරීම 61. අපි සුළු කරමු. 4න් 2 කියලා කියන්නේ භාගයයි. ඒ කියන්නේ 61 බෙදීම 2. දෙවරක් 3 6යි බිංදුවයි 1ට 2 ඒවා නෑ 10ට 2 ඒවා 5යි 30.5 වෙනි අගයේ විදිහට අපිට ලැබෙනවා. දැන් අපි 30.5 වෙනි අගය මේ ලේසුවක් ආකාරයට ලියලා තියෙන නිසා මෙතනින් අගය අපි හොයාගෙන ඊළඟට වගුවෙන් හොයාගන්න විදිය බලමු. එතකොට අපි ගණන් කරොත් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30. එතකොට මේ 30 වෙනි අගය මේ 31 වෙනි අගය. දැන් මේ අගයන් දෙකේ මධ්‍ය අගය තමයි අපි Q2 වෙනවර ලියන්නේ. ඒ කියන්නේ 7 එකතු කිරීම 7 බෙදීම 2 7ම තමයි. දැන් අපි ලෑස්තුවක ආකාරයට ලියලා තිබුණේ නැත්නම් අපි මේ වගුවෙන් හොයාගන්නේ 11ට 23ක් එකතු කරනවා. එතකොට 11ට 23ක් එකතු කරාම අපිට ලැබෙන්නේ 3 1යි 4යි 1 1යි 2යි 24යි. 24ට 6ක් එකතු කරාම තමයි 30 ලැබෙන්නේ. එතකොට මේ 6 තියෙන්නේ මෙන්න මේ 21 ඇතුලේ. එහෙමනම් මේ 30 වෙනි අගයත් 31 වෙනි අගයත් දෙකම තියෙන්නේ මෙතන. ඒ කියන්නේ පොල් ගෙඩි ගණන 7ක් වෙන තැන. මේ විදිහට තමයි අපි වගුව භාවිතයෙන් ගන්නවා නම් මේ අගය ගන්න. ඊළඟට අපි බලමු පළවෙනි චතුර්ථකේ කොහොමද හොයාගන්නේ කියලා. එතකොට පළවෙනි චතුර්ථකයේ හොයන සූත්‍රය තමයි 4න් 1 ගුණ කිරීම. මෙතන දත්ත තිබුණ 60ක් 60 එකතු කිරීම 1. ඒ කියන්නේ 4න් 1 ගුණ කිරීම 61. අපි බෙදුවොත් 61 බෙදීම 4 4ක් 1 4යි 6න් 4ක් 2යි 21ට 4 ඒවා 5යි 4ක් 5 20යි 10ට 4 ඒවා 2යි 4ක් 2 8යි 10න් 8ක් 2යි 5යි 15.25 විදිහට පිළිතුර ලැබෙනවා. එහෙමනම් 15 වෙනි අගය සහ 16 වෙනි අගය තමයි අපිට මෙතනදී බලපාන්නේ. අපි එතකොට ලිව්වොත් 15 වෙනි අගය එකතු කිරීම 100න් 25 වෙනස ගන්නේ 16 සහ 15 වෙනස. එහෙමනම් අපි මේ ලේස්තුවෙන් මේ අදාළ අගයන් හෙව්වොත් 15 වෙනි අගය වෙන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 සහ 16. ඒ කියන්නේ 6 2ක්. මෙතන වගුවෙන් හෙව්වොත් 11ට 5ක් එකතු කරාම තමයි 16 වෙන්නේ. 11ට 4ක් එකතු කරාම තමයි 15 වෙන්නේ. ඒ අගයන් දෙකටම අදාළ අගය වෙන්නේ 6. මෙතනනොත් ඒ අගයම ලැබෙනවා. එහෙමනම් මේ 6 2 තමයි මෙතනදී බලපාන්නේ. එතකොට 16 වෙනි අගයත් 6යි
15 වෙනි අගයත් 6යි. ඒ කියන්නේ 6න් 6ක් බිඳුවයි මේ කොටසම නැති වෙනවා. එහෙමනම් 15 වෙනි අගයේ පමණයි අපි මෙතනදී ලියන්නේ. ඒ කියන්නේ 6. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ 100න් 25 ගුණ කිරීම බිඳුව කියලා ලියලම අවසාන පිළිතුර 6 ලියන්න පුළුවන්. ඊළඟට අපි බලමු තුන්වන චතුර්ථකයේ හොයන විදිය. අපි සූත්‍රය ලිව්වොත් 4න් 3 ගුණ කිරීම දත්ත ගණන 60යි 60 එකතු කිරීම 1. එහෙමනම් 4න් 3 ගුණ කිරීම 61. අපි සුළු කරොත් 1 වරක් 3 3යි 6 වරක් 3 18යි 183 බෙදීම 4. 4 වරක් 4 16යි ඉතුරු 2යි 23ට 4 ඒවා 5යි 4 වරක් 5 20යි 3යි 30ට 4 ඒවා 7යි 4ක් 4 28යි ඉතුරු 2යි 20ට 4 ඒවා 5යි 45.7යි පස්වෙනි අගයේ විදිහට ලැබෙනවා. දැන් මේ දීලා තියෙන ලේස්තුවෙන් අපි ගත්තොත් මෙතෙන්ට එනකන් 11යි 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 45 වෙනි අගයට ලැබෙන්නේ 7 46 වෙනි අගයට ලැබෙන්නේ 8. එhmenan අපි ලිව්වොත් 45 වෙනි අගය එකතු කිරීම 100න් 75 ගුණ කිරීම 46 වෙනි අගය අඩු කිරීම 45 වෙනි අගය. එhmenan අපිට ලැබුණේ මේ අගයන් දෙක. දැන් මේ අගයන්ම අපි මේ වගුවෙන් ගත්තොත් 11යි 23යි 3 1යි 4යි 1 1යි 2යි. මේ 24ට මේ 21 එකතු කරාම 4 1යි 5යි 2යි 2යි 4යි 45යි. එහෙමනම් 45 වෙනි අගය කියන්නේ 7යි. 46 වෙනි අගය පටන් ගන්නෙ 8න්. එහෙමනම් ඒ විදිහට අපිට හොයන්න පුළුවන්. එතකොට 8න් 7ක් මෙතනදී අඩු කරන්න ඕනේ. එහෙමනම් 45 වෙනි අගය වෙන්නේ 7 එකතු කිරීම 100න් 75 ගුණ කිරීම 1. ඒ කියන්නේ 7.75. අවසාන පිළිතුර විදිහට අපිට ලැබෙනවා 7.75. දැන් අපි පළවෙනි චතුර්ථකය, දෙවන චතුර්ථකය සහ තුන්වෙනි චතුර්ථකය හොයාගත්ත අවසාන වශයෙන් අන්තස් චතුර්ථක පරාසය අපි ගණනය කරන්න ඕනේ. එතකොට අපිට ලැබුණේ තුන්වෙනි චතුර්ථකයට 7.75, පළමු චතුර්ථකයට 6. එහෙමනම් 7.75න් 6ක් අඩු කරාම 1.75 විදිහට අපිට අන්තස් චතුර්ථක පරාසය ලැබෙනවා. ඊළඟට අපි බලමු සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් කොහොමද මේ චතුර්ථක සහ අන්තස් චතුර්ථක පරාසය ගණනය කරන්න කියලා. ඒ සඳහා මුලින්ම අපි සමුචිත සංඛ්‍යාත වක්‍රයක් අඳින්නේ කොහොමද කියලා බලමු. අපිට මේ උදාහරණය දීලා තියෙනවා කියලා හිතන්න. ලැබිය හැකි මුළු ලකුණු ප්‍රමාණය 100ක් වන පරීක්ෂණයකදී පන්තියක සිසුන් 50 දෙනෙකු ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු පහත දැක්වේ. මෙහි 20 40 යනු 20ට වැඩි හෝ සමාන සහ 40ට අඩු අගයන් සහිත පන්ති ප්‍රාන්තරයයි. එතකොට එක් එක් පන්ති ප්‍රාන්තරයට අදාළ වෙන අගයන් ටික අපිට මේ දීලා තියෙන තොරතුරු ඇසුරෙන් තීරණය කරන්න පුළුවන්. දැන් මේ සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින්න නම් අපි සමුචිත සංඛ්‍යාතය හොයාගන්න ඕනේ. සමුචිත කියන වචනේ තේරුම තමයි එකතු වෙනවා කියන එක. එහෙමනම් මෙතනදී අපි පළවෙනි සංඛ්‍යාතය 8 ඒ විදිහටම මෙතනින් ලියා ගන්නවා. දැන් එකතු වෙන ගමන් මේ සංඛ්‍යාත පහළට ලියාගෙන යන්න ඕනේ. එතකොට මේ 8ට මේ 12 එකතු කරනවා. එතකොට ලැබෙනවා 20. ඊළඟට මේ 20ට මේ 15 එකතු කරනවා. එතකොට ලැබෙනවා 35. මේ 35ට මේ 10 එකතු කරනවා. එතකොට ලැබෙනවා 45. 45ට 5ක් එකතු කරාම ලැබෙනවා 50. එතකොට මේ 50 විදිහට ලැබෙන්නේ මේ පන්තියේ සිටින සිසුන් ගණන. එතකොට ඕගොල්ලෝ සමුචිත සංඛ්‍යාතයේ හෙව්වම මේ අවසාන අගයෙන් ලැබෙන්න ඕනේ ගණනේ දීලා තියෙන මුළු සංඛ්‍යාතය. දැන් අපි මේ සමුචිත සංඛ්‍යාතය හොයාගත්තට පස්සේ අපිට සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින්න පුළුවන්. මේ වක්‍රයට අපි භාවිතා කරන ලක්ෂ ටික අපි තීරණය කරන්න ඕනි. මේ ලක්ෂ ටික හදාගන්නේ මේ එක් එක් ලකුණු ප්‍රාන්තරයේ ඉහළ සීමාවෙන්. එතකොට ඉහළ සීමා ටික තමයි මේ තියෙන්නේ.
එතකොට එක් එක් ලකුණු ප්‍රාන්තරයේ ඉහළ සීමාවත් එක්ක ඒ ලකුණු ප්‍රාන්තරයට අදාළ සමුචිත සංඛ්‍යාතයත් එක්ක තමයි අපි මේ සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින්නේ. එහෙමනම් අපි බලමු අඳින විදිහ. එතකොට තිරස් අක්ෂයට ගන්නේ ලකුණු ප්‍රාන්තරවල ඉහළ සීමාව. සිරස් අක්ෂයට අපි ගන්නේ සමුචිත සංඛ්‍යාතය. එතකොට මේ තිරස් අක්ෂය සහ සිරස් අක්ෂය සමාන කොටස් වලට බෙදන්න ඕනේ. දැන් මෙතන නම් අපිට බිඳුවෙන්ම පටන් ගන්න පුළුවන්. එහෙම නැති තැන්වලදී කලින් අපි ජාල රේඛය අඳිනකොට කැටි කරපු විදිහට මේ තිරස් අක්ෂය කැටි කරලා අවශ්‍ය තොරතුරු ප්‍රමාණය විතරක් දක්වන්න පුළුවන්. එහෙමනම් මෙතනදී බිඳුවෙන් පටන් ගන්න පුළුවන් නිසා බිඳුවෙන් පටන් අරගෙන අක්ෂ ලකුණු කරලා මේ විදිහට ලක්ෂ ලකුණු කරගන්න පුළුවන්. එතකොට බලන්න පළවෙනි ලක්ෂය 20 8 දෙවෙනි ලක්ෂය 40 20 තුන්වෙනි ලක්ෂය 60 35 හතරවෙනි ලක්ෂය 80 45 පස්වෙනි ලක්ෂය 100 50. ඊළඟට මෙතනදී ඊට කලින් පන්ති ප්‍රාන්තරයක් තිබුණොත් ඒ පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව වෙන්නේ බිඳුව නිසා තමයි අපි බිඳුවට යා කරගන්නේ. නැතු ඕගොල්ලෝ මතක තියාගන්න එපා මේ විදිහට ලක්ෂ ටික ලකුණු කරලා බිඳුවට හැම වෙලේම යා වෙනවා කියලා. බිඳුවට නෙවෙයි යා කරන්නේ ඊට කලින් පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව දක්වන අගයට. එහෙමනම් දැන් අපි මේ ලක්ෂ ටික මේ විදිහට යා කරගන්නවා. එතකොට ඕගොල්ලන්ට පේනවා මේ වක්‍රයේ හැඩය සරල රේඛාවක් නෙවෙයි. මෙතනදී එන්නේ S අකුරක් දිගෑරියාම තියෙන හැඩය වගේ හැඩයක්. ඕනම සමුචිත සංඛ්‍යාත වක්‍රයක ඒ හැඩය තියෙනවා. එතකොට මේ ලක්ෂය යා කරනකොට ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයේ වක්‍රය අඳින විදිහට අඩි රූල භාවිතා කරන්නේ නැතුව අඳින්න ඕනේ. දැන් මේ විදිහට ඇඳපු සමුචිත සංඛ්‍යාත වක්‍රයකින් අපිට පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය සහ තුන්වන චතුර්ථකය හොයාගන්න පුළුවන්. ඊට අමතරව මේ වක්‍රය ඇසුරෙන් අපිට පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්නත් ඕගොල්ලෝගෙන් අහන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලකුණු 30ට අඩුවෙන් ලබාගත් ළමුන් සඳහා ලකුණු ඉහළ නංවාලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා තෝරා ගැනෙන සිසුන් සංඛ්‍යාව සොයන්න. එතකොට ඔක්කොම ළමයි 50ක් ඉන්නවා. ඒ ළමුන් 50 දෙනා ලබාගත් ලකුණු වලට අදාළව තමයි අපි මේ සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇඳේ. එතකොට ලකුණු 30ට අඩුවෙන් ලබාගත් ළමුන් ගණන අපි හොයන්න නම් මෙන්න මේ තිරස් රේඛාවේ තියෙන 30ට අදාළ අගය මේ විදිහට අපි සමුචිත සංඛ්‍යාත වක්‍රය හමු වෙනකන් ඇඳ ගන්න ඕන. ඊට පස්සේ ඒ හම්බුන තැන ඉඳන් තිරස් අතට සමුචිත සංඛ්‍යාතයේ සඳහන් අක්ෂය හමු වෙනකන් මේ විදිහට අපි මේ රේඛාව ඇඳ ගන්නවා. එතකොට ලකුණු 30ට අදාළ ළමුන් ගණන තමයි මෙතනින් අපිට ලැබෙන්නේ. එතකොට මේ කියවීම ගත්තොත් 10ත් 20ත් අතර 15ට වඩා අඩු අගයක්. එතකොට මෙතන ලැබෙනවා ළමුන් 13ක් විදිහට. මේ වගේ ප්‍රශ්නත් ඕගොල්ලන්ට මේ සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් පිළිතුරු ලියන්න ලැබෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ උදාහරණය. ජලනල නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ඉතිරි වූ කැබලි 100ක දිග මැන ලබාගත් තොරතුරු ඇසුරෙන් අඳින ලද සමුචිත සංඛ්‍යාත වක්‍රයක් පහත දී ඇත. දිග සෙන්ටිමීටර් වලින් දී ඇති බව මෙතන සඳහන් කරලා තියෙනවා. එහෙමනම් මේ වක්‍රය ඇසුරෙන් අපි දැන් බලමු කොහොමද පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය සහ තුන්වන චතුර්ථකය හොයාගන්නේ කියලා. එතකොට මෙතනදී වැදගත්ම දේ තමයි අපි පළමු චතුර්ථකය හොයාගන්නකොට සාමාන්‍ය ගණනකදී 4න් 1 ගුණ කිරීම දත්ත ගණනට එකක් එකතු කරා. මෙතනදී දත්ත 100කට අදාළ තොරතුරු අන්තර්ගත කරලා තියෙනවා මේ සමුචිත සංඛ්‍යාත වක්‍රය. එතකොට සමුචිත සංඛ්‍යාත වක්‍රයක මේ දත්ත ගණන 30ට වැඩි නම් කලින් එකක් එකතු කරපු පියවර මෙතනදී කරන්නේ නැහැ. ඒ වෙනුවට 4න් 1 ගුණ කිරීම 100 විදිහට පළමු චතුර්ථකයේ පිහිටීමත් දෙවන චතුර්ථකයේ පිහිටීම 4න් 2 ගුණ කිරීම 100 විදිහටත් තුන්වන චතුර්ථකයේ පිහිටීම
4න් 3 ගුණ කිරීම 100 විදිහටත් අපි ලබා ගන්නවා. එතකොට ඒ විදිහට අපි කරන්නේ මේ සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් චතුර්ථක හොයනකොට පමණයි. සාමාන්‍ය වගුවක් ඇසුරෙන් ඕගලන්ට චතුර්ථකවල අගය හොයන්න දුන්නොත් දත්ත ගණනට එකක් එකතු කරලා අදාළ පිහිටීම් ලබාගෙන අදාළ අගයන් හොයාගන්න ඕනි. එහෙමනම් මෙතනදී පළමු චතුර්ථකයේ පිහිටීම 100 ගුණ කිරීම 4න් 1 ඒ කියන්නේ 25. දැන් 25 අපි ගන්නේ සමුචිත සංඛ්‍යාතයේ තියෙන පැත්තෙන්. එතකොට මේ 20ත් 40ත් අතර තියෙන්නේ 30. එහෙමනම් 30ත් 20ත් අතරින් මේ විදිහට අපිට තිරස් රේඛාවක් අඳින්න පුළුවන් සමුචිත සංඛ්‍යාත වක්‍රය හමු වෙනකන්. ඒ හමු වුණු තැන ඉඳන් සිරස් රේඛාවක් අඳින්න ඕනි ප්‍රාන්තරවල ඉහළ සීමාව සඳහන් අක්ෂය හමු වෙනකන්. එතකොට මෙතන කියවීම ලබා ගත්තොත් 30ත් 40ත් අතර 35ට වඩා අඩුයි. එතකොට 33 විදිහට කියවීම ලියවෙනවා. මෙතන දිග සෙන්ටිමීටර් වලින් දීලා තියෙන නිසා අපි අගයන් සෙන්ටිමීටර් වලින් ලියන්න ඕනි. ඊළඟට Q2 එහෙම නැත්නම් මධ්‍යස්ථයේ පිහිටීම 100 ගුණ කිරීම 4න් 2 එහෙම නැත්නම් මෙතන 2කින් කියලා ලියන්නත් පුළුවන්. එතකොට 100න් අඩක් කියලා කියන්නේ 50යි. 50 ගන්න අපි මේ 40ත් 60ත් අතරින් මේ විදිහට. දැන් සමුචිත සංඛ්‍යාත වක්‍රය හමු වුණු තැන ඉඳන් පහළට මේ විදිහට රේඛාවක් ඇන්දොත් හරියටම 45 විදිහට අපිට මේ අගය ලැබෙනවා. ඊළඟට Q3 එහෙම නැත්නම් තුන්වන චතුර්ථකයේ පිහිටීම 100න් 4න් 3ක් ඒ කියන්නේ 75 තියෙන තැන ඉඳන් අපි තිරස් රේඛාවක් අඳින්න ඕනේ. එතකොට 60ත් 80ත් අතර 70යි 70ත් 80ත් අතර 75 තිරස් රේඛාව අපි මේ විදිහට අඳිනවා. දැන් මේ සමුචිත සංඛ්‍යාත වක්‍රය හමු වුණු තැන ඉඳන් සිරස් අතර රේඛාවක් ඇන්දම මෙතන කියවීම අපිට 58 විදිහට ලැබෙනවා. දැන් අපි මේ සමුචිත සංඛ්‍යාත වක්‍රයෙන් හොයාගත්ත පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය, තුන්වන චතුර්ථකය තමයි මේ තියෙන්නේ. දැන් අපි අන්තස් චතුර්ථක පරාසය හොයන්නේ තුන්වන චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකය අඩු කරලා. ඒ කියන්නේ 58න් 33ක් අඩු කරන්න ඕනේ. 8න් 3ක් 5යි, 5න් 3ක් 2යි සෙන්ටිමීටර් 25 විදියට පිළිතුර ලැබෙනවා. එතකොට මේ විදිහට තමයි දීලා තියෙන සමුචිත සංඛ්‍යාත වක්‍රයක් ඇසුරෙන් චතුර්ථකවල අගය හොයාගන්නේ. දැන් අපි ඊළඟ උදාහරණයට යමු. බර ඉසිලීමේ තරඟයක් සඳහා පුහුණු සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ඔවුන් ඉසිලූ බර පිළිබඳ තොරතුරු පහත දැක්වේ. මෙහි 120 140 අනුව 120ට විශාල හෝ සමාන 140ට අඩු අගයන් වේ කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ අසමානතාවයෙන් අපිට මේ එක් පන්ති ප්‍රාන්තරයට අදාළ වෙන අගයන් පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. දැන් එහෙමනම් සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින්න නම් අපි මේ සංඛ්‍යාතය ඇසුරෙන් සමුචිත සංඛ්‍යාතය හොයාගන්න ඕනේ. එතකොට මේ 6 මේ විදිහටම ලියනවා. දැන් අපි එකතු කරමු. 6ට 8ක් එකතු කරාම 14යි. 14ට 12ක් එකතු කරාම 26යි. 26ට 15ක් එකතු කරාම 6යි 5යි 11න් 1 දානවා. ඉතුරු 1යි. 2යි 1යි 3යි 1යි 4යි. 41යි. 41ට 5ක් එකතු කරාම 46යි. 46ට 2ක් එකතු කරාම 48යි. එහෙමනම් මේ විදිහට තමයි අපිට සමුචිත සංඛ්‍යාතය ලැබෙන්නේ. දැන් මේ පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමාව සහ සමුචිත සංඛ්‍යාතය ඇසුරෙන් අපි සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳිමු. එතකොට තිරසට අපි ගන්නේ බර කිලෝග්‍රෑම් වලින් දක්වලා තියෙනවා. සිරස් අතට සමුචිත සංඛ්‍යාතය අපි අරගෙන මේ විදිහට ලක්ෂයේ මත ලකුණු කර ගන්නවා. එතකොට මෙතනදී මේ ලක්ෂ පිහිටන ආකාරය අපි නිවැරදිද කියලා බලමු. 120 6 140 14 160 26 180 41 246 සහ 220 48 විදිහට මේ ලක්ෂ ටික නිවැරදිව ලකුණු වෙලා තියෙනවා. එතකොට මේ අවසාන ලක්ෂය ලකුණු කරන්න ඕනි මේ 100 120 පන්ති ප්‍රාන්තරයට කලින් තියෙන පන්ති ප්‍රාන්තරය. ඒ කියන්නේ 80 100 පන්ති ප්‍රාන්තරයේ මෙන්න මේ ඉහළ සීමාවේ. එතකොට 100
මේ විදිහට අපි ලකුණු කරන්න ඕනේ. ඒ බව මතක තියාගන්න. අපිට හැම විටම බිඳුවට යා කරන්න බෑ. එහෙමනම් දැන් මේ ලක්ෂ්‍ය ටික අපි මේ විදිහට යා කර ගන්නවා. ඕගලන්ට පේනවා මේ S අකුරක් දිග ඇරපු හැඩයට තමයි අපිට ලැබෙන්නේ. ඕගලන්ට කැමති නම් මේ මුල් ටික කැටි කරලා දක්වන්න පුළුවන්. දැන් අපි බලමු මේ වක්‍රය ඇසුරෙන් පිළිතුරු සපයන්න තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඉහළම බර ඉසිලු 125ක් පුහුණු සංචිතයට බඳවා ගන්නේ නම් එම සංචිතයට තේරීපත් වන ක්‍රීඩකයන් ගණන සහ එසේ තෝරා ගන්නා ලද ක්‍රීඩකෙක් ඉසිලු අවම බර කොපමණද? එහෙමනම් ක්‍රීඩකයන් 48 දෙනෙක් හිටියා. ඒ 48න් 125ක් තමයි පුහුණු සංචිතයට බඳවා ගන්න. එතකොට මුලින්ම අපි මේ 48න් 125ක් කියන්නේ කොච්චරක්ද කියලා බලමු. එහෙනම් අපි සුළු කරොත් 25 ඒවා 1යි 25 ඒවා 4යි 48 4න් බෙදුවම 4 වරක් 1යි 4 වරක් 12යි ක්‍රීඩකයන් 12ක් විදියට අගය ලැබෙනවා. එතකොට ඒ 12 දෙනා තමයි පුහුණු සංචිතයට බඳවා ගන්න. එතකොට අවම බර අහලා තියෙන නිසා අපි හොයාගන්න ඕනි 48 දෙනාගෙන් මේ 12 අඩු කරලා තේරිච්ච නැති අය ගණන කොච්චරක්ද කියලා. එතකොට 48න් 12ක් අඩු කරාම අපිට ලැබෙනවා 8න් 2ක් 6යි 4න් 1ක් 3යි 36 විදිහට. එහෙමනම් දැන් අපි මේ තේරුණු ක්‍රීඩකයන් ඉසිලු අවම බර හොයන්න නම් මේ සමචිත සංඛ්‍යාතයේ පැත්තේ 36 තියෙන තැන ඉඳන් තිරසට මේ විදිහට රේඛාවක් අඳිනවා. එතකොට මේ රේඛාව මේ සමචිත සංඛ්‍යාත වක්‍රය හමු වන තැන ඉඳන් සිරස් අතට මේ විදිහට රේඛාවක් අඳිනවා. එතකොට මේ තමයි මේ 12 දෙනා ඉසිලු අවම බර දක්වන අගය. එහෙමනම් අපි මේ කියවීම ලබා ගමු. එතකොට ඕගොල්ලෝ සමචිත සංඛ්‍යාත වක්‍රය අඳින්නේ ප්‍රස්ථාර කොලයක. එතකොට මේ අගය හරියටම කියව ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ 150ත් 200ත් අතර අගයට වඩා ටිකක් අඩු අගයක්. ඒ කියන්නේ 150ත් 200ත් අතර හරිමැද අගය වෙන්නේ 175යි. 175ට වඩා අඩු අගයක්. ඒ කියන්නේ 170 විදිහට අපිට ඉසිලු ආම්බර් ප්‍රමාණය කියව ගන්න පුළුවන්. එහෙමනම් මේ සමචිත සංඛ්‍යාත වක්‍රය අඳිනකොට මතක තියාගන්න ඕන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි ඕගොල්ලෝ හරියට මේ පරිමාණය ප්‍රස්ථාර කොලේ අඳින්න ඕනි. ඉඩ ඇතුව ඒ වගේම මේ අවසාන ලක්ෂය ලකුණු කරන්නේ බිඳුවටද එහෙම නැත්නම් ඒ පන්ති ප්‍රාන්තර වලට ඉහළින් තියෙන පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාවටද කියලා හරියටම තීරණය කරලා තමයි යා කරන්න ඕනේ. හොඳයි. 11 ශ්‍රේණියට අදාළ දත්ත නිරූපණය හා අර්ථකථනයේ පාඩමේ චතුර්ථක සහ සමුචිත සංඛ්‍යාත වක්‍රය සම්බන්ධ කොටස මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.